අද මොකද මේ වැඩසටහන? අපේ පක්ෂයේ තරුණ සංවිධානය මුණ ගැහුණා. තරුණ සංවිධානයේ දිස්ත්‍රික් ආසන සම්බන්ධීකරණ ආසන සංවිධානය කරන අපේ අලුත් තරුණයන් පිරිසක් අපි පත් කරා. ඒ වගේම පක්ෂයේ පළාත් පාලන සංසදයේ මුණ ගැහුණා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න. මොනවද මේ වැඩ පාර දෙන්න පුළුවන් කට්ටියක් දින්නේ නැත්තම් කොහේ හරි අර නන්නත්තර වෙලා අපි කියන කරලා කිව්වොත් ගිහිල්ලා හොයාගන්න බැරුව ආයෙ මෙහෙට ආපු කට්ටියක් දින්නේ කොහොමද? හැම જાතියෙම ඉන්නවා. හැබැයි ඉතින් අවංකව ප්‍රතිපත්ති වලට ගරු කරන ප්‍රතිපත්ති වලට ආදරය කරන වගේ මේ රටට ආදරය කරන අලුත් තරුණ පිරිසක් පක්ෂයක එක රාශිය වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා ඒ අයට අපේ පක්ෂය ඇතුලේ ලොකු අවකාශයක් තියෙනවා. ඒ වගේ මේ රටේ දේශපාලනය තුල තරුණයාගේ නියෝජනය වගේම තරුණ ආණ්ඩුවක් හදන්න. වගේ මේ රටේ අවංකව ඊළඟ පරම්පරාවේ සිතුම් පැතුම් හඳුනන පිරිසක් අද අපේ තරුණ සංවිධානයක එක රාශිය වෙලා ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ පළාත් සභා මැතිවරණ එනවා කියලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත යුතුයි නාම යෝජනා ලබා දීම සහ ඉදිරි මැතිවරණ වල ඉදිරිපත් වීම. හැබැයි ඉතින් මේ පාර අනිවාර්යෙන් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ නැද්ද කියලා පොලිස් වාර්තාවක් නම් ගන්නවා. කොහොමද මේ සම්දානගත වීමක් ගැන මොකක් හරි අදහසක් තියෙනවද පක්ෂයක්? දැන් අපි අනිත් පක්ෂයක සාකච්ඡා කරනවා. ඉතින් හැම පක්ෂයක් එක්කම අපි සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපේ වමේ දේශපාලන කන්තුර එක්ක මෙතෙක් කල් වැඩ කරපු සහෝදර පක්ෂ බොහොමයක් ඉන්නවා. නායක නායිකාව බොහොමයක් ඉන්නවා. ඉතින් එයාත් එක්ක සාකච්ඡා කරලා මැතිවරණයට දින නියම වුණාම අපි බලමු මැතිවරණ ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් පැහැදිලිවම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ශක්තිමත් දේශපාලන බලවේගයක් විදිහට අද ගම්මල ගොඩනැගීමෙන් පවතිනවා. ලස්සන සින්දුවක් යනවා මේ දවස්වල සෙව්වන්දියකට පෙම්බැන්දා ආසාදහසක් රසින්දාට ඔය ටික ඇඩ් එකක් යනවා. නාමල් හිම පෙම්බැන්දද කවුරුගේ කාලේ? නාමල් බැන්දා ලිමිනිට සෙව්වන්දිර නෙවෙයි. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එහෙනම් ඒ පරණේව නවත්තලා තියෙනවා. කොහොමද මේ? යා මිද්දිනිය ගිහිල්ලා තියෙනලු මාර වැඩක් ඒක. දැන් හැම කෙනාම මිද්දිනිය තමයි ට්‍රාන්සිට් ගන්නෙ. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය කට්ටිය කොහේ ගියත් ඉතින් ආණ්ඩුව දැනගන්න ඕනේ රටේ පොලිසිය දැනගන්න ඕනේ හොයාගන්න. Tamanට හොයාගන්න බැරුව දැන් මෙහෙ ඇංගිලා හිටියා අර ඇංගිලා හිටියා කියලා කයිවාරු ගහලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයාට යන්න પાස්පෝර්ට් හදලා දුන්නේ කවුද? ඒ ගැන හොයන්න ඕනේ. අර කන්ටේනර් පැන්නුව වගේත් දන්නේ නැහැ. මොකද පහුගිය කාලේ પાස්පෝර්ට් එක බාර රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා එයාගේ ලේකම් කෙනෙක් પાස්පෝර්ට් 17ක් හොරාට හදන් ගියා කිව්වා. හදන් ගියපු කෙනා ඇල්ලුවෙත් නැහැ. හදන් ගියපු කෙනා කවුද කියන්නෙත් නැහැ. ඒ પાස්පෝර්ට් 17 කාගේද කියලා කියන්නෙත් නැහැ. ඉතින් මේ අන අයට પાස්පෝර්ට් හදලා දුන්නේ කවුද? අර කන්ටේනර් 2 සහ 323 පන්නපු ආකාරයටමද પાස්පෝර්ටුත් හැදුවේ. දැන් අමාත්‍යවරයාම කියනවා 17ක් ලේකම් හොරාට හදන් ගියා කියලා. මේ ගැන පරීක්ෂණයක් නැහැ නේ. කන්ටේනර් දෙකක් දැන් ගැන සද්දෙකුත් නැහැ. කන්ටේනර් දෙක තියෙන ඉඩම ගැන කියනවා. පන්නපු කෙනා ගැන කියන්නේ නැහැ. කන්ටේනර් 23 පන්නපු කෙනා ගැන කියන්නේ නැහැ. ඒ හින්දා ආණ්ඩුව මේවා ගැනත් හොයලා ඉතාමත් කඩනමින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් දූෂිතය කිව්වම කෙලින්ම රාජපක්ෂලා. පුතුත් එහෙමයි. ඒ තමයි ඒක බ්‍රෑන්ඩ් වෙන එක කෙලින්ම දූෂිතය කියන්නේ. මොකද්ද දැනෙන විදිය දැන් ඒක ඒ දූෂිත ක්‍රියාවලියන්ම ඔබතුමන්ලා කරපු දේවල් වලද මේ ආණ්ඩුව කරන්නේ? තෙල් ගත්ත කතා ගියා පහුගිය කාලේ අනවශ්‍ය රාජසප ගත්තා මිනිසුන්ගේ එක දේපල භාවිතා කරා කියනවා. මිනිස්සු නඩත්තු කරා රාජපක්ෂලා ඇතුළු කණ්ඩායම. මොකද්ද වෙලා තියෙන්නේ දැන්? ඒකමද මුන් කරගෙන යන්නේ? එදා විපක්ෂ ඉන්න කාලේ මේ අය අපට අසීමිත විදියට අසාධාරණ විදියට බොරු චෝදනා නැගුවා. අද ඒ බොරු චෝදනා යථාර්ථයක් කරගන්න මේ අය බොරු සාක්ෂි හදනවා. අපි දැක්ක උළුගිය තැන්න හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරාම කිව්වා අධිකරණ නියෝගයෙන් අත්අඩංගුවට ගත්තේ කියලා. හැබැයි ඉතින් ඉහළ උසාවියෙන් අප දෙනකොට අත්අඩංගුවට ගත්ත විදිය වැරදි කියනවා. ඒතර අධිකරණ නියෝගයෙන් නෙවෙයි අරන් තියෙන්නේ. පොලිසිය උමනාවමත අරන් තියෙන්නේ. ඒකම කළුතර ඔවයිසි මහත්තයාට බලපෑම් කරපු ආකාරය. දැන් පිල්ලයන් ඉන්නවා රක්ෂිත බන්ධන පිල්ලයන් ඉන්නවා ඩීఓ ගහලා. ඉතින් පිල්ලයන් සම්බන්ධයෙන් සාක්ෂි බොරු සාක්ෂි හදපු අය අධිකරණයේදී පහළ උසාවියේදී අත උස්සලා තමන්ට සිංහලෙන් දීපේක අස්සම් කරගත්තා අපි දෙමළ විතරයි දන්නේ කියලා කියනවා. හැබැයි පොලිසිය මොකද්ද කරන්නේ? CID එක පැහැදිලිවම දේශපාලන ගමනක් යන්න උත්සාහ කරනවා. ඉතින් එදා අපිට ඇඟිල්ල දික් කරපු අයට අමතක වුණා ඒ අයට ඇඟිලි 4ක් දික් වෙලා තියෙනවා කියලා. ඉතින් අද අපිට බොරු චෝදනා නගපු අය ඒ බොරුව ඔප්පු කරගන්න ගිහිල්ලා මේ රටේ නීති අවභාවිත කරන විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයම සහ අධිකරණ පද්ධතියම දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපිට ඇඟිලි දික් කරපු අයට දැන් ඇඟිලි 4ක් දික් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට බොරු චෝදනා නැගුවට කමක් නැහැ. දැන් අපිට බොරු චෝදනා නැගලා අර පිප්පොකට් න්‍යාය තියෙන්නේ. පිප්පොකට් කාර්යය තමයි පිප්පොකට් එක ගහලා මෙන්න හොරෙක් කියලා දුවන්නේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒ වගේ. ආණ්ඩුව පිප්පොකට් එක ගහලා රාජපක්ෂලා පස්සේ දුවනවා. ඉතින් ඒ කාලේ දැන් ඉවරයි. දැන් අවුරුද්දක් ගිහිල්ලා. දැන් ඒ හින්දා ආණ්ඩුවේ පිප්පොකට් ගහපු අය ගැනත්
ඉදිරියේදී සමාජයේ රට දැනගනි. මේ ඔබතුමාලා මේ පෞගේ කාලේ මම දන්නේ වර්ධන නිවැරදිද මේ අධිකරණයට බලපෑම් කරා. අධිකරණයේ නීති ක්‍රියාත්මක කරනකොට ඒක කරේ නැහැ. පොලිසියට බලපෑම් කරා. නීති පද්ධතියට බලපෑම් කරා. රාජපක්ෂලා කියන ඔය ලිස්ට් එක ඇතුලේ කොහොමද එනවා? ඔය සෙට් එකම එනවා පොලිමේ. එහෙම එකක් තියෙනවද දැන්? එහෙම එකක් තියෙනවද මේ ආණ්ඩුවේ එහෙම දෙයක් වෙලා වෙනවද? දැන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපැයි කියලා උපදෙස් දෙන්නේ කවුද කියන එක පිළිබඳව මුළු රටම දන්නවා. අධිකරණ නියෝගයක් දීලා ඒක ක්‍රියාත්මක කරන්න එපැයි කියලා උපදෙස් දෙන්නේ කවුද? දේශපාලන අධිකාරිය කවුද කියන එක මුළු රටම දන්නවා. අපි දැක්ක පහුගිය කාලේ අර પાස්පෝර්ට් සම්බන්ධයෙන් නැත්නම් પાස්පෝර්ට් ඔෆිස් එකේ ප්‍රධානියා සම්බන්ධයෙන් යම් නඩු තීන්දුවක් දුන්නා. ඔහුට තියෙන චෝදනාවත් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරේ නැහැ කියලා. හැබැයි ඔහුට දේශපාලනික වශයෙන් මාධ්‍යයට ඇවිල්ලා ඉහළ මැති ඇමතුරු එහෙම කිව්වා කියලා චෝදනාවක් නැහැ. හැබැයි සිස්ටම් එක දැන් හොඳට වෙනස් වෙලා. සිස්ටම් එක හොඳට වෙනස් වෙලා. ඉතින් දැන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කියනවා. ඒතරම් හොඳට සිස්ටම් එක වෙනස් කරගෙන. හොඳයි ඉතින්. සෙව්වන්දි කොහොමද අපිට භාවිතා කරන්න තිබුණේ? ඒ කියන්නේ ඒකේ දක්ෂතාවයන් අපි දැක්ක අමාත්‍යවරු නිකන් මේ දක්ෂතාවය පාවිච්චි කරන රටේ උන්නතියට කොච්චර ඉදිරියට බලපෑමක් කරන්න තිබුණද? ඔබතුමාගේ හැඟීම කොහොමද? ඒ වගේ තවම ශක්තියක් ඔය විදිහට බල මේ ඇයිගේ දක්ෂතාවය අහන්න ඕනේ ප්ලේන් එක එකට ආපු අයගෙන් තමයි. අපි දන්නේ නැහැ. දන්න අයගෙන් තමයි අහන්න ඕනේ. ඒ කියන්නේ සෙව්වන්දි එහෙම අමාත්‍යවරයෙක් එහෙම කියනකොට පොඩ්ඩක් එතකොට ඉතින් අතිගරු ජනාධිපතිතුමා පාපිසි කෑලි පාර්ලිමේන්තුව ආවා සුම්බුන් එකතු කරලා ආණ්ඩුවක් හැදුවා කියපු කාරණේ ගැන මම තව දුරටත් ජනාධිපතිතුමා එක්ක එකක වෙනවා. මේ වර්තමාන ජනාධිපතිතුමා එක්ක එකක වෙන එක කාරණයක් තියෙනවා. බොහෝ කාරණාවලදී මම එකක වෙන්නේ නැහැ. එකක වෙන ප්‍රධානම කාරණය තමයි සුම්බුන් එකතු කරලා ආණ්ඩුවක් හැදුවා පාපිසි කෑලි පාර්ලිමේන්තුව ආවා. ඉතින් ඒ අයගේ කතා බහෙන් ඒ අයගේ හැසිරීමෙන් දිනපතා ජනාධිපතිතුමා ඒ කාරණේදී හරි කියන එක නම් තහවුරු කරනවා. අපි දැක්ක මේ අමාත්‍ය මගේ මතකෙන් ඉවරන අමාත්‍යවරු 4 දෙනෙක් මන්ත්‍රීවරු දෙනෙක් මේ ඉන්ධන දීමනාව දෙපොළගේ ඉන්ධන දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒක මොකද ඔබතුමා හිතන්නේ? මම දැක්ක වසන්ත සමසිංහ මහත්තයාගේ නම එතන සඳහන් වෙලා තිබුණා. ඊට අමතරව කවුද අනිල් ජයන්ත මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණා. මොකද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්? නෑ පව් ඉතින් දැන් කිහිල් කනත් බෑක්අප් එකේ දාන් ආපු අයට දැන් කිහිල් කන දෙන්නේ නැතුව ඇතිනේ. ඉතින් ඒතකොට ඉන්දන ඕනේනේ. මොකද ඇමතිවරු නම් වැඩ කරන්න එපා නේද? ඉතින් වැඩ කරන්න වටේ යන සිස්ටම් එක හොඳට වෙනස් වෙලා. ඒකනේ මම කිව්වේ සිස්ටම් එක වෙනස් කළා කියලා. ඉන්දන එක දීමනාවක් ගත්ත කියලා කලින් අයට බෑනේ. දැන් දෙකම අරගෙන. ඉතින් සිස්ටම් එක හොඳටම වෙනස් වෙලා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න ඕනේ නෑ. එක දීමනාවක් මදි. මොකද වෙනද මල ගෙදර ගියාම 5000 දෙනවා. මගුල් ගෙදර ගියාම 5000ක් දෙනවා. මල ගෙදර ගියාම කෙහෙල් කනක් කැබ් එකට දානවා. දැන් ඒව නෑ. ඉතින් ඉන්දන දීමනා දෙකම ගන්නවා ඇති. ඉතින් ඇමතිවරු වුණාම වැඩ කරන්න ඕනේ. ගම්වල ඇවිදින්න ඕනේ. ඒකට තෙල් ගහන්න ඕනේ. ඉතින් වියදම් ඇතිනේ නේද? ඉතින් ඒ හින්දා සිස්ටම් එක නම් හොඳටම වෙනස් වෙච්ච බවක් පේනවා.